තෙරුවන් සරණයි. කලින් වීඩියෝකින් මම සඳහන් කරපු කාරණා සහ ඒවත් එක්ක මම විශේෂයෙන් මේ වීඩියෝ එකත් අරගෙන ආවේ අපි හුඟ දෙනෙක් කතා කරනවා මේ අමනුෂ්‍ය ගැන සහ දෙවියෝ ගැන. එහෙනම් මේ දෙවියෝ කියන්නේ කොහොම පහළ වෙච්ච අයද? මේ දෙවියන්ගේ දිව්‍ය ලෝකවල තියෙන ආයුෂ ගැන විතරක් මම කතා කරනවා සහ එතකොට බ්‍රහ්ම ලෝකවල ආයුෂ ගැනත් අභිධර්මයට අනුව මම ටිකක් ඕගොල්ලන්ට විස්තර ටිකක් කියන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම මේ කාම සත්‍යයන් අතරින් ප්‍රධාන තැනක් ගන්න එකක් තමයි තැනක් තමයි මේ දිව්‍ය ලෝක කියන්නේ. මේ දිව්‍ය ලෝකවල තියෙන ආයුෂ ගැන ඇත්තටම කතා කරලා තියෙනවා ලෝතර බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක. එහිදී රේරුකාරේ මහානායක ස්වාමින් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ පොත ඇසුරේ ඔබට මේ කරුණු කීපේ මම ඉදිරිපත් කරනවා සහ උන්වහන්සේ සියලු සූත්‍ර දේශනාවලින් අරගෙන තමයි මේ රේරුකාරේ හාමුදුරුවෝ ස්වාමින් වහන්සේ මහානායක හාමුදුරුවෝ මේ පොතට ඇතුල් කරලා තියෙන්නේ. අභිධර්ම මාර්ගයේ පොත බලපු අය සහ අභිධර්ම මාර්ගය පරිහරණය කරපු අය හුඟක් මේ ගැන දන්නවා. උන්වහන්සේ කොහොම ස්වාමීන් වහන්සේ කෙනෙක්ද සහ මේ දාලා තියෙන කරුණු කොච්චර සත්‍යයිද කියන එකත් ලෝකෙම පිළි අරන් තියෙනවා. එහෙනම් දේශනාවට අනුව අභිධර්ම මාර්ගයේ පොතට අනුව චාතුර්මහා රාජික දිව්‍ය ලෝකයේ ආයුෂය ගැන අපි සොයා බලමු. චාතුර්මහා රාජික දිව්‍ය ලෝකයේ ආයුෂ දිව්‍ය වර්ෂ වලින් වර්ෂ 500ක් කියලා තමයි සඳහන් කරන්නේ. ඔබට තේරුම් ගන්න පහසු වෙන්න මම මෙහෙම විස්තරයක් කරනවා. මනුස්ස ලෝකයේ අවුරුදු 50ක් චාතුරු මහා රාජික දිව්‍ය ලෝකයේ එක දවසයි. එතකොට ඒ මනුස්ස ලෝකයේ අවුරුදු 50ක් චාතුරු මහා රාජිකයේ ලෝකයේ එක දවසයි නම් ඒ බඳු දින 30ක් ඒ දිව්‍ය ලෝකේ මාසයයි. ඒ වගේ මාස 12ක් වර්ෂයයි. ඒ වගේ වර්ෂ 500ක් තමයි මේ කෙනෙක්ගේ දිව්‍ය ලෝකයේ ඉන්න කෙනෙක්ගේ චාතුර්මහා රාජික දිව්‍ය ලෝකයේ ඉන්න කෙනෙක්ගේ ආයුෂ වශයෙන් හඳුන්වන්නේ. එතකොට අපි දල වශයෙන් බලනකොට මිනිස් අවුරුදු ගාණින් බැලුවොත් එහෙම අවුරුදු 90 ලක්ෂයක් විතර මේ චාතුර්මහා රාජික දෙවි කෙනෙක් දිව්‍ය ලෝකේ ජීවත් වෙනවා. ඔය චාතුර්මහා රාජිකය කියන්නේ මිනිස් ලෝකයට ආසන්නව පහළින්ම තියෙන දිව්‍ය ලෝකය. ඊගාවට තියෙන දිව්‍ය ලෝකය තමයි තාවතින්සේ කියන දිව්‍ය ලෝකය. අපි තව්තිසාව කියලා කියන්නේ. මෙන්න මේ දිව්‍ය ලෝකයේ දිව්‍ය ආයුෂ නම් මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉහළට යන්න මේ දිව්‍ය ලෝකවල ආයුෂ දෙගුණයකින් වැඩි වෙනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. එතකොට තාවතින්සේ ආයුෂ දිව්‍ය වර්ෂ වලින් නම් අවුරුදු 1000යි. වර්ෂ 1000යි. එතකොට මිනිස් ලෝකයේ අවුරුදු වලින් අපි කොහොමද කියලා බලමු. මිනිස් ලෝකයේ අවුරුදු 100ක් තව්තිසාවේ එක දවසයි. එතකොට අර පෙර පරිදිම දින 30ක් මාසයයි මාස 12ක් වර්ෂයයි. ඒ වගේ වර්ෂ 1000ක් තමයි දිව්‍ය ලෝකයේ ආයුෂ. එතකොට මනුස්ස ලෝකයේ ආයුෂ වලින් ගත්තොත් එහෙම 3 කෝටි 60 ලක්ෂයක් විතර වෙනවා. අපේ අවුරුදු වලින් නම් අපේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් තමයි දිව්‍ය ලෝකේ තාවතිස්ස කියන දිව්‍ය ලෝකේ ආයුෂය වෙන්නේ. එතකොට තව්තිසා ලෝකේ ඉපදිච්ච දෙවි කෙනෙක් මනුස්සයෙන් එක්ක බලනකොට අපේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් විතර දිව්‍ය සැප විඳිනවා. ඊළඟ උඩින් තියෙන දිව්‍ය ලෝකේ තමයි උඩින් තියෙන දිව්‍ය ලෝකේ තමයි යාමය කියන දිව්‍ය ලෝකය. එහි ආයුෂය සඳහන් වෙන්නේ දිව්‍ය වර්ෂ 2000ක් කියලා. එතකොට දිව්‍ය වර්ෂ 2000ක් කියන්නේ ඒගොල්ලන්ගේ එක දිනයක් කියන්නේ අපේ අවුරුදු 200ක් වෙනවා.
අපේ අවුරුදු 200ක් එහි යාමේ කියන දිව්‍ය ලෝකේ එක දවසයි. එතකොට ඒ වගේ අවුරුදු 2000ක් තමයි දිව්‍ය ලෝකයේ ආයුෂ. එතකොට මනුස්ස ලෝකයේ ආයුෂ ගත්තාම අපේ 14 කෝටි 40 ලක්ෂයක් විතර අපේ ආයුෂ වලින් යාමේ දිව්‍ය ලෝකේ දෙවිවරු ජීවත් වෙනවා. ඊගාව දිව්‍ය ලෝකේ තමයි තුසිත කියන දිව්‍ය ලෝකේ. තුසිත දිව්‍ය ලෝකේ ක්‍රමක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා වර්ෂ 4000ක් දක්වා ආයුෂ වැඩි වෙනවා. මේ වර්ෂ 4000ක් දක්වා ආයුෂ වැඩි වෙලා අපිට අවුරුදු 400ක් තුසිත දිව්‍ය ලෝකේ එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි, මාස 12ක් වර්ෂයයි. ඒ වගේ වර්ෂ 4000ක් තමයි මේ දිව්‍ය ලෝකයේ ආයුෂ. එතකොට මේක මනුස්ස ලෝකයේ ආයුෂ වලින් කියනවා නම් සත් 50 කෝටි 60 ලක්ෂයක් කියලා තමයි මේ සඳහන් වෙන්නේ. නිම්මාන රති කියන දිව්‍ය ලෝකේ ඊගාව ආයුෂය බලමු. නිම්මාන රති කියන දිව්‍ය ලෝකයේ ආයුෂ තමයි එහි දිව්‍ය ආයුෂ නම් වර්ෂ 8000ක් කියලා සඳහන් කරනවා. වර්ෂ 8000ක් දිව්‍ය ලෝකයේ ආයුෂ වෙනකොට අපේ අවුරුදු 800ක් එහි එක දවසයි. අපේ අවුරුදු 800ක් එහි එක දවසක් වෙනකොට අර වර්ෂ ගණන එහෙම්මමයි. දින 30ක් මාසයයි, මාස 12ක් වර්ෂයයි. නිම්මාන රති දිව්‍ය ලෝකයේ ආයුෂ මනුස්ස වර්ෂ වලින් 230 කෝටි 40 ලක්ෂයක් කියලා තමයි සඳහන් කරන්නේ. ඊළඟට මේ පරනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝකය ගැන සඳහන් කරනවා අවුරුදු 1600ක් තමයි ඒකේ දිව්‍ය වර්ෂ වලින් ආයුෂ. එතකොට ඒ අපේ අවුරුදු 1600ක් ඒ දිව්‍ය ලෝකේ එක දවසයි. එතකොට අපේ මනුස්ස ලෝකේ ආයුෂ වලින් ගත්තාම ඒ දිව්‍ය ලෝකේ දිව්‍යයන්ගේ ආයුෂ තියෙනවා 921 කෝටි 60 ලක්ෂයක්. මෙන්න මේ තරම් ප්‍රබල ආයුෂයක් තියෙනා වූ මේ දිව්‍ය ලෝකයක් තමයි පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකය. මේ දිව්‍ය ලෝකේ තමයි මේ වසවත්ති මාර දිව්‍ය පුත්‍රයා වාසස්ථානය කරනවා කියන්නේ. මේ පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකේ තියෙනා වූ දිව්‍ය සැප අතරින් උපරිම සැප තියෙන ප්‍රධානම දිව්‍ය ලෝකයක් වශයෙන් තමයි මේ පරනිම්මිත වසවත්ති කියන වසවත්ති මාර දිව්‍ය පුත්‍රයා වාසය කරන දිව්‍ය ලෝකය ගැන සඳහන් වෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල සහ ඒ විස්තර දැනගන්න. හැබැයි මේවැ ආයුෂ නම් මේ වර්ෂ වලින් සඳහන් කරන්න බෑ. මොකද කල්ප ගණන් වලින් තමයි මේවා සඳහන් කරලා තියෙන්නේ ධර්මයේ. ඇත්තටම කල්පයක් කියන්නේ කොච්චරක්ද? කල්පයකට මනුස්ස ආයුෂ කොච්චරයිද කියලා අපි ඊගාව වීඩියෝකින් බලලා සියලු විස්තර කතා කරමු. එහෙනම් මේ බ්‍රහ්ම ලෝක බ්‍රහ්ම දෙවිවරුන්ගේ ආයුෂ හොයන්න සහ මේ කල්ප ගණන් දැනගන්න ඊගාව වීඩියෝ එක නරඹමු. එහෙනම් ඊගාව වීඩියෝ එක අරන් ගෙනතුරු ඔබට තෙරුවන් සරණයි. සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි.